Hi lamai, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න ඇති කියලා. මගේ මේ පාර vlog එකේ තියෙන්නේ evening study vlog එකක් තමයි. අද එහෙනම් අපි බලමු කොහොමද මගේ වැඩ ටික හරියට අද කරගන්නේ කියලා. පාඩම් කරන ගමන් කන්නෝනි ටිකක් ලෑස්ති කරන ගමන් තමයි මම මේ ඉන්නේ. මේ අපේ මිකි වත්ත හැමතිස්සෙම සෙල්ලම් කරන්න තමයි එයාගේ වැඩේ වෙන්නේ. එයා ගොඩක් කැමති මේ වත්ත පිටේ ඇවිදලා මෙහෙම සෙල්ලම් කර කර ඉන්න තමයි. ඉතින් එයා ගොඩක් වෙලාවට මගේ පස්සෙන් හැමතිස්සෙම එනවා. ඉතින් මං කොහේ හරි ගියොත් එයා මේ වත්තට ඇවිල්ලා සෙල්ලම් කරනවා. මං දැන් ළමයි දවල්ට කන්න යන්නේ. කාලේ ඉවර වෙලා මං අර කපාගත්තු වෝටර්මෙලන් ටික එතකොට කෙසෙල් ටික මට තව චීස් කෑල්ලකුත් තියෙනවා. ඒ ටික මම මේසෙට ගෙනාවා. පාඩම් කරන ගමන්ම ඔහොම කන්න ඕනි හින්දා. දැන් මම පාඩම් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට අමාරු මොන හරි සබ්ජෙක්ට් තියෙනවා නම් ඒ මොනවද කියලා කමෙන්ට් කරන් යන්න. මම පුළුවන් විදිහට ඔයාලට ඒ අමාරු වෙන සබ්ජෙක්ට් ටිකට මොන වගේ සොලියුෂන්ද ඕනේ කියලා මම කියන්නම්. පාඩම් කරන්න ඕනේ ටිප්ස්, ඒ වගේම නෝට් ලියන්න ඕනේ ක්‍රම වගේ දේවල් තියෙනවා නම් මම ඉස්සරහට ඒවත් අරගෙන එන්නම්. ඉතින් මම ඔයාලට කියලා තියෙනවානේ මම 2026 දී තමයි මගේ A-levels කරන්න ඉන්නේ මම. දැනට මම රෙකෝඩින් ටික තමයි බලාගෙන යන්නේ. මොකද කියනවා නම් මම තව අවුරුද්දකින් ඒ කියන්නේ මම මේ සබ්ජෙක්ට් එක පටන් අරන් ටික කාලයක් වෙනවා. ටික දවසක්. කාලයක් කිව්වට ටික දවසක් ඇත්තටම. ඉතින් ළමයි මේ සබ්ජෙක්ට් එක පටන් අරන් ටික කාලයක් වුණාට මට තව අවුරුද්දක්වත් නැතුව විභාගෙට රැස් වෙන්න වෙලා තියෙනවා. මේ වෙනකොට මම හරිනම් මේ දේවල් ඉවර කරලා ප්‍රශ්න පත්‍ර එතකොට පාඩම් කරන්න ඕන කාල සීමාවල් මේ වගේ දේවල් හදාගෙන ඉන්න ඕනේ ළමයි. ඒ නිසාම තමයි මම හැම වෙලාවෙම මගේ නෝට් එක ගැන සැලකිලිමත් වෙන්නේ. අපිට පාඩම් කරන්න ඕනි නම් අපි නෝට් එක හරියට සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මම සාමාන්‍යයෙන් ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ මම සාමාන්‍ය මට්ටමක ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නේ. ඉතින් මට නෝට් එක සම්පූර්ණ කරගත්තොත් මට පාඩම් කරගන්න ලේසි නිසා තමයි මම හැම වෙලාවෙම නෝට් එක ගැන සැලකිලිමත් වෙන්නේ. ඒ වගේම තමයි මගේ ඉස්සරහට vlogs බලන්න ආස කට්ටිය මාව subscribe කරගෙන කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තමයි ඔයාලට අමාරු සබ්ජෙක්ට් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන් යන්න ළමයි. දැන් රෑ වේගෙන තමයි එන්නේ. දැන් ඉර බහින විදිය තමයි මට මේ පේන්නේ. මම එළියට ටිකක් ආවා ඉර බහින විදිය මේ විදියට ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. මිකී නම් දැන් හොඳටම නිදි. ඒ හින්දා මම වොෂ් එකක් දාගෙන ආවා. රැටත් පාඩම් කරන්න ඕනේ හින්දාම දැන් ගොඩක් රෑ වෙන්නත් ළඟයි. ඒ හින්දා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා අපි පාඩම් කරමු.
පේනවනේ මිකීගේ වැඩ. මිකී දැන් නිදාගෙන ඉන්නේ මගේ පොත උඩ. පොත උඩ හින්න ටිකක් අමාරුයි එයා නිදාගෙන ඉද්දි අනිත් පැත්තට පිටු පෙරලන්න. ඒ වුණාට එයා ඔහේ නිදාගන්න එයාට වැඩක් නැහැ. මම කොච්චර මොනා කරත් එයාට වැඩක් නැහැ. එයා හොඳට නිදි පොත උඩ. වගේ තමයි ළමයි. ඔයාලා මගේ vlogs බලනවා ඇතිනේ දැන්. මගේ අඩුපාඩු තියනවා නම් ඒව කමෙන්ට් කරන් යන්න. මොකද මම පළවෙනි පාට තමයි මේ වගේ vlogs කරන්නේ. මගේ පළවෙනි vlog එක මම දාලා තියෙ YouTube එකේ. මගේ profile එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මගේ මොනවාම හරි අඩුපාඩුවක් තිබ්බොත් මට කමෙන්ට් කරලා ඒක පෙන්නලා දෙන්න. මම හරිම ආසයි ඒව හදාගෙන ලස්සන ගමනක් යන්න. දැන් මම ET සබ්ජෙක්ට් එකේ නෝට් ටික පාඩම් කරන ගමම උත්තර ලියනවා. ඒ කියන්නේ අපි පාඩම් කරද්දී දැන් සාමාන්‍යයෙන් මම පාඩම් කරන්නේ එහෙම. මට පාඩම් හිටින්නෙත් එහෙම. මම මොකක් හරි පොතක් කියවලා ඒකට අදාළ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික කරලා තමයි මම ඒ ටික පාඩම් කරගන්නේ. එතකොට මටත් ලේසි. ආය බල බල ඉන්න ඕනේ මේක මෙතනට එන්නේ කියලා. මට ප්‍රශ්න ආය කරන්න මට නෝට් එක මතක හිටිනවා. ඉතින් එහෙම තමයි මම පාඩම් කරන්නේ. ඔයාලා පාඩම් කරන විදියත් මට කමෙන්ට් කරලා යන්න. මම ඒවත් බලන්න. පේනවනේ අපේ මිකීගේ වැඩ. එයා හැමතිස්සෙම පොත උඩ නිදාගෙන අර පෑනකුත් අල්ලගෙන තමයි ඉන්නේ. එයා කැමති වෙලාවට තමයි එතනින් අයින් වෙලා වෙන තැනක නිදාගන්න ගිහිල්ලා. වෙන පැත්තකට නිදාගන්න නැහැ. එහෙම පොත උඩ ඉඳගෙන නිදාගෙන හොය ඉන්නවා. මං කද්දි නම් චුට්ටක් ඇරෙනවා. හැබැයි ඉතින් එයා කැමති කෑමතර නැති නිසා එයා ඉතින් නිදාගෙන ඉන්නවා. පාඩම් කරද්දී මොනවාම හරි කෑමක් ළඟ තියාගෙන ඉන්නවා. එතකොට මම පාඩම් කරන වෙලාවට මම ආයි කොහෙවත් නැගිට යන්න ඕනේ නෑ. පාඩම් කරලා ඉවර වෙලා තමයි ආයි නැගිටින්න ඕනේ. ඒක මට ලේසි නිසා මම එහෙම තියාගෙන ඉන්නවා. ඉතින් ඔයාලටත් මේ වගේ පාඩම් කරද්දී ළඟින් ඉන්න යාළුවෙක් ඉන්නවා නම් එයාගේ නමත් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම තමයි මම අදට මේ vlog එක ඉවර කරනවා. ඉතින් මගේ පළවෙනි vlog එක බලපු නැති අය හැමෝම ගිහිල්ලා මගේ YouTube channel එකේ තියෙනවා vlog එක. ඉතින් ඒ vlog එකත් බලාගෙන එන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් මාව subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි ඉස්සරහටත් මගේ vlogs බලන්න ඕන මාව subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් ආයෙත් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්. හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.